නිසා මේ එහෙම දැන් මේ රාවයක් වෙනවා. ඒ රාවය මම මේ සමාජගත කරන්නේ වහම නවත්වා ගැනීමටයි. එවැනි දේ දැන් එවැනි ඇත්ත තමයි ප්‍රතිහාර පාන්න හදන්නේ. සමහරක් වෙලාවට නොකා හිටපු මිනිහා මස් කව්වල ඒවට යොමු කරවල ගිහිල්ලා සමහරකට ප්‍රතිහාර කරන වහින්න එපා කියලා දීලා දිනවා ඊට වැඩි අන්තයට. දැන් මේක වෙනවා සමාජයේ. දෙයියෝ බලයියේ. ඒ නිසා අද බය නැතිලා තියෙනවා. කෑම නොකෑම කියන එක මට ඔබට ධර්ම නිවෘදිව කියදී හැකි. ඔබ ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාගන්නේ ඔබ නොකා සිටින එක වෙනම එකක්. තව කෙනෙකුට කන්න එපා කියන්න බෑ. ඒක ඔහුගේ ස්වච්ඡන්දතාවය, ඔහුගේ අයිතියයි. මේක දෙවියන් වහන්සේ නිර්මාණය කළ ලෝකයක් නෙවෙයි. මේක අපේ පිළිගැනීම තියෙන්නේ තම කැමැත්තයි. ඒක මට තේරෙන්නට ඕනේ. අපි කියන්නේ වේරමණී සික්ඛාපදං සමාදියාමි අපේ පුතාලා. ඒ කියන්නේ වැලකී සිටියොත් මෙහෙම වේ, නොවැලකී සිටියොත් මෙහෙම වේ. ඔබ දෙනම දෙන එක වෙනම කතාවක්. හැබැයි අර කෙනෙකුට එපා කියන්න බෑ අපිට. එමයි තියක් නෑ. එතකොට කියනවා වසලෙක් කියලා ඔබ. ඒ කියන්නේ ඔබ නොකා සිටින්නේ ඔබ අවබෝධයෙන් වෙන්නට පුළුවන්. හැබැයි තව කෙනෙකුට ඒ අවබෝධය නොලැබී නම් ඔබට ඒක එපා කියන්න බෑ. එතකොට එයාගේ කැමැත්තට බාධා කරා වෙනවා. ඔබට ඒක තේරෙන්නට ඕනේ. දරුවන්ට පවා ඒක කරන්න බෑ ඔබට. නමුත් අපි තේරුම් ගන්න දේ තමයි මේ ශාසනයේ කිසිම තැනක ඔබට ඉඩ තියන්නේ නැහැ. ඉඩ නැහැ. ඒක මේ මොනවද ඔය එක හදාගත්ත පද තියෙනවා මට පැහැදිලිව කියා දිය හැකි ත්‍රිකෝටික පාරිශුද්ධි මාංශ ඒ කතන්දර එතෙන්ද එහෙම නැතුව අපිට තියෙන පුත්ත මාංශ වත්තු සූත්‍රය නේ දිගනිකයි අපිට හොයලා බලන්න පුළුවන් නේ අවසානයේ දරුවගේ මලකුණ කන්නේ අම්මා අප්පච්චි එහෙමම කාන්තාරක වෙන කරන්නව දෙයක් නැත්තම් එවැනි මලකුණක් කෑ හැකි ඒක බුදුහාමුදුරුවෝ දේශනා කළ භික්ෂුන්ගෙන් අහනවා ප්‍රශ්න 14ක් විතර. දරුවනේ මේ දරුවාගේ මාංශය කෑවේ මව්පියන් මලකුණ කෑවේ කිරි මාංශයේ රසයි කියලාද? ඇඟ වඩනවා කියලාද? තිරියන් වෙනවා කියලාද? නෑ. ජීවත් වීමට. එහෙම අවස්ථාවක આવොත් ඒ කියන්නේ ඇස්කිමෝ වරුන්ට පුළුවන්කම තියෙන්න ඕනේ අර අයිස්ලන්ඩ් වල ඉන්න බෞද්ධයෙක් වෙන්න. බෞද්ධයෙක් වෙන්න. ඒක පුතාට තේරෙන්නට ඕනේ. එහෙම අන්තගාමී දර්ශනයක් නෙමෙයි බෞද්ධ දර්ශනය කියන්නේ. හැබැයි මේ වගේ උතුම් රටක ඉඳගෙන මෙච්චර දේවල් තියෙද්දී කිසිවෙක් හෝ කියනවා නම් එවැනි දෙයකට අපිට අවශ්‍යයි කියලා මම හිතන්නේ ඒක ලෝකෙට මේ සමාජගතව මෙහිම ප්‍රසිද්ධිය කියන්න ඕන දෙයක් නෙමෙයි. ඔබ නොදුන්න නම් ඒක හරි. ආයෝක ආපහු අඬ බෙර ගහන්න ප්‍රචාරය කරන්න එහෙම අවශ්‍ය නැහැ. ඒක නොදුන්න නම් අන්නේ ඒ වගකීම ඔබ ගන්න. හැම කෙනෙක් මේක කරන්න. ඒ කවුරුවත් බලෙන් ගන්න බෙල්ල මිරි කරගන්නේ. අනික මට ඕකදී මගේ හාමුදුරුවන්ටත් මට ඕකට අනිත් පැත්තට යකි. ඒක මම ඒක හාමුදුරුවන් විතරක් කියනවා වෙනම. අමාදාර සමග තවත් දුරකථනයකින් කෙනෙක් සම්බන්ධ වෙනවා. ආයිබෝන්. මේ පොඩි ගැටලුවක් තියෙනවා. මොකද අපි මේ බුදුන් වහන්සේගේ සාරයෙන් බුද්ධ රූපේ මේ විතරකට යොදාගෙන ඒවකෙන්ට ගිහලා විකුණනවා. ඊට පස්සේ මේවා කොමුගල වල නතර වෙනවා. අපි බුදුහාමුදුරුවෝ විතර කියන ඉක්කොලම දැන පියාගෙන වන්දනාමාන කරනවා. ඊට පස්සේ අර වෙනුන්ගේ මොකටද උත්තරනවා. බුදුහාමුදුරුවෝ විතරකට බුදු රූපේ යොදාගෙන නැතුව අපේ දින අටපත්ත අපේ විතක්තර පිළිදෙන ඒ උදාහරණ දෙන්න කියලා අනිත් මගේ දුරයි. මම හිතන්නේ අපේ වැඩසටහනේ මොන හරියම මේක සාකච්ඡා කළා. නමුත් නැවත ඔබ මතු කිරීම හොඳයි. අපිට නොකියුණු කරුණු කීපයක් ඒ තුල අන්තර්ගත කරලා තියෙනවා. මම නම් කියන්නේ එහෙම සංකල්පයක් ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ මේ වෙසක් පතක් ආශිර්වාද ගැනීමක් කියන මේක ඕන නැහැ. ඒ කියන්නේ කොහින්ද ඕක අපිට ආවේ? මොකෝ බුදුහාමුදුරුවෝ පස්වග මහණුන්ට වෙසක් ආදරියයි. නැහැනේ පස්වග මහණුන් මේ සරියුත් මොගලන් දෙන්නමට වෙසක් ආශිර්වාදපත් ඇරියයි. නැහැනේ. එහෙම මේක වෙන කොහින්ද අපු සංකල්පයක්. ඒක මේක වෙසක් එක බිස්නස් කර ගැනීම නෙවෙයි කරන්නේ. එතකොට ඕක මල් පොකුරක් යැවීමද, ඊම නැත්තම් වගේ සැරසිල්ලක් යැවීමද, ඒ කියන දේවල් වලට වඩා මම හිතන්නේ හරියට සතුටු වෙයි අපේ පියුම් මාතුරු ආඳුරට පින් දෙන්නද යන්නේ ආඳුරේ ෂෝක් වැඩක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒකට බෙදන්නවත් වෙන්නේ නැහැනේ. නැත්තම් ඔය වැඩියෙන් තියෙන ගෙවල් වල අහුමුළු වල එහෙම නැත්තම් පැත්තවල් වල ඕක කන්තෝරුවේ ඔහොම බෙදෙන්නේ නැහැ. ඕක අර ඡන්ද කාඩ් වගේ නෙවෙයිනේ. ඒක නම් අනිවාර්යයෙන් කොහොම හරි කරනවා. මේවා මීටි පිටින් තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් පියුම් මාතුරු නිකන් මූණ මේ කරන් ඉන්නවත් දන්නේ නැහැ. නමුත් මම කියන්නේ මේක වඩා සුදුසුයි කොහෙවත් නැති මිනිහෙක් පෝසත් කරනකොට ඒ මුදලෙන් පුතාලා දෝනිලා අර්ථවත් දෙයක් කරන්න පහන් ටිකක් ගන්නනේ. පහන් ටිකක් කරන් පහන්තර ටිකක් පන්සලට පූජා කරමු. ගිලම්පස පූජා කරන්න වීදුරු ටිකක් අරගෙන පූජා කරමු. නෙමෙයි තාම වැදගත්. එතකොට ඔබ කියනවා වගේ බුද්ධ ප්‍රතිමාව කුණු ගොඩට යන්නේ නැහැ බුදු පිළිමේ. නමුත් ඔබ දන්නවද අද තියෙන සමාජ තත්ත්වය?
මම මේක මේ වෙසක් සමයේ ටික සමාජගත කරන්න උත්සාහ කළා. අද වෙනකොට අපේ ගෙවල් දොරවල් වල දැන් මහපාරේ තිබිච්ච ඒවට අපි කෑ ගැසුවා. මහපාරේ දැන් අපේ ඇත්තටම ඒ එක සේවා කියලා විරලා බුද්ධ ප්‍රතිමා හදන තැන්වල නිකම් බිම දාගෙන කරනකොට අපේ හඬ නගනකොට ඒ මිනිස්සු සැබෑමටම යම් කිසි අර්ථයක් විදිහට නිර්මාණය කරන බුද්ධ ප්‍රතිමා වගේම උඩකින් තියෙන ගෞරවයක් ඇතුව දැන් කරනවා. නැත්නම් ඒක බුදු පිළිමයක කකුල් දෙක උඩ වාඩි වෙලා ඉඳගෙන අනිත් බුදු පිළිමේ කකුල හරිය අර ගල් කටුවෙන් කොටනවා. එහෙම නැත්නම් මේ බදාම වලින් ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් ඒවෙන් නිර්මාණය කරමින් අද ඒව සකස් වෙලා තියෙනවා. නමුත් ඊට වඩා භයානක දෙයක් අපේ නිවෙස් වලට ඇවිල්ලා තියෙනවා. ඔබ සමහරක් වෙලාවට මේ අලුත හැදෙන නිවෙස් වලට එහෙම නැත්නම් ඇතම් ගෙවල් වලට ගියා නම් දකින්නටදී මහා බෞද්ධ නායකයෝ සමහරක් වෙලාවට සුදෙන් ඇඳගත්ත බණ පින්කම් කරවන්නේ නිකන් පහන් එළිය පත්තු කරලා ඒ වගේ කරලා එහෙම තමයි මේ මල් තියලා සරසලා මල් එල්ලලා බණ කියවන්නේ. ඒ වුණාට gedara බුදු පිළිමේ තියෙන බිම මේ අත් කැඩිච්ච ඔලු කැඩිච්ච බෙලි භාග තියෙන ඒව දැන් තියෙන්නේ මේ පොණ්ඩ එක ළඟ මේ පොකුණ ළඟ දිය ඇල්ල කඩන් ඇල්ල දිය ඇල්ල ළඟ මේ නිකන් එකද මේ විලාසිතාවක් මේ අර දොර ළඟට මිරිස් ගල තියනවා වගේ එහෙම නැත්නම් උළුවස්ස ළඟ මේ අඹරුම් ගල අපේ කුරහන් ගල තියනවා වගේ එහෙම නැත්නම් ගල් වංගෙඩිය මේ ස්තෝපුව ළඟ තියනවා වගේ දැන් බුදුහාමුදුරුවෝ ඔය නිකන් කෑලි කළු ගල් වලින් හදලා නිකන් ඒ වගේ සකස් කරලා මේ තනින් තන වඳින්න නෙවෙයි මේ දොර පියනට තියලා මුල්ලක අඩුවට තියලා මම දන්නේ ඔය වාස්තු විද්‍යාඥයෝ කිව්වද කියලා මේ වාස්තු පුරුෂයාගේ නාභිය පෑගෙනවට බුදුහාමුදුරුවෝ හොඳයි කියලා. ඒ නිසා අර මැදක තියෙනවා. ඒත් එහෙම කියන්නේ. ඒත් හරි දිශාව පවා බුදුහාමුදුරන් දිශා අතික්‍රාන්තයි. නැගෙනහිර දේශ කියන කතන්දරයක් නැහැ. නමුත් එහෙම කියනවා හරි පැත්ත අපි බුදුන් වඳිනවා නම් නැගෙනහිර දිශ බලාගෙන හිරු පායන දිහා බලාගෙන අපි ඒ කාර්යය කළ යුතුයි කියලා. නමුත් මේ බුදුහාමුදුරුවන්ගේ රුව බුද්ධ ප්‍රතිමාව විචූර්ණයට ගන්න එපා. මේක නිකන් මේ හරියට මේ අර කොහෙද අපේ තියෙන විදේශිකයෝ ඇවිල්ලා යන මේ පරණ බඩු තියෙන කඩේ කරවෙල්ල තියෙනවා වගේ. ඒ තැන්වල පවා මේක ගෞරවයක්, මේක බඳින දෙයක්, මේක නිර්මිතයක්. මේක අපි අර පේමන්ට් වල තියාගෙන බුදු පැටව ගහනවා වගේ අර ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් එබෙලි ගහලා දෙන්න පටන් ගත්තනේ. සනික නූල් සනික ආප්පපිටි සනික කර්මල් පුඩින් පිටි වගේ සනික බුදු පැටව කියලා ගහන්න පටන් ගත්තා. මේක අපි කෑ ගහලා නමත්තලා තියෙනවා. තවදුරටත් කරන්න නැවතිය යුතුයි. ගෞරවය අවශ්‍යයි. මේ වන්දන අවශ්‍යයි. එනිසා කිසිම පොහොසත් ලොකුයේ එහෙම කියාගන්න කිසි gedaraka තියනවා නෙවෙයි. ඔබට දවසකට පව් කරත්තයක් පිරෙනවා. පව් කරත්තයක් පිරෙනවා. මේක නොකිය හිටියොත් එහෙම අපිට පව් කරත්ත 10ක් පිරෙනවා. අවසන්සන අපි හඳුනන්නේ මේ අප කතා බහ කරමින් මාතෘකාවේ මම හිතන්නේ පළල් අර්ථයෙන් අප විවිධ විභේදනය වූ කොටස් අරගෙන ඊටාම කදින විග්‍රහයක් කළා අපි නායක හඳුනු සමස්ත සමාජයේම සමස්ත ශ්‍රී ලංකා වාසීන්ටම මම හිතන්නේ කාල වේලාවත් එක්ක අපි හඳුනන්නේ අපිට පුළුවන් මේකේ සමස්ත විග්‍රහය දැන කියා ගන්න වහන්සේගෙන් රටක් විදිහට සමස්ත රටක් විදිහට මේ රට පිරිහෙන එක නවත්වන්නට පුද්ගලයන් විදිහට සමාජයක් විදිහට පවුලක් විදිහට නැත්නම් සමස්ත පාසල් පද්ධති විවිධ පද්ධතීන් විදිහට ආයතන විදිහට තේරුම් ගත යුතු සත්‍ය කුමක්ද අපේ හඳුනන්නේ? මම හිතන්නේ සමාජයේ අපේ වර්තමානයේ තිබෙන කරුණුත් එක්ක පාරිහානිකව වන්නට ඉඩ නොදී දිනුවට ගෙන යෑමේදී අපේ සමස්ත සමාජයේටම ලොකු වක්වීමක් තියෙනවා. විශේෂයෙන් තව කෙනෙක්ව මේ පාගල බලලා නැත්නම් තව කෙනෙක්ව විනාශ කරලා Taman තෘප්තිමත් වෙන්න බලනවට වඩා වටිනේ කරුණු තේරුම් කළ දීම. ඇත්ත අපේ සමාජයට දෙන්න හදන ආදර්ශය තමයි යමෙක් සමහරක් අය ඉන්නවා ටිකක් නපුරුයි, බොම සැරයි, සමහරකට ඔවුන්ගේ මතවාදය බොහොම පතුරවන්න බලනවා. ඒ විට අපිට ටිකක් ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. නමුත් අපි සැබෑ ලෙසම කරන්නේ සමාජයේ යහපත් කිරීම. ඒ වගේ ඔබ කවුරුත් පාහේ මේ සමාජයේ මිනිසුන්ට පීඩා ඇති නොකරන්න. දැන් අපි හිතමු මම විශ්වාස කරන්නේ නැහැ, පිළිගන්නේ නැහැ හදිහූනියමක් එහෙම නැත්නම් කොඩි විනයක් එහෙම නැත්නම් මේ මොන හරි තියෙන දෙයක් කළ හැකියි කියලා. ඒ කියන්නේ එවැනි දේවල් අපේ මනස කියලා මම හිතන්නේ. මොකද එහෙම තිබුණා නම් අපි මෙච්චර මහා යුද්ධයක් කරන්න උවමනා නැහැ.